ආයිබෝවන්. අද මම ඔයාලට තවත් හරි අපූර්ව වීඩියෝ එකක් ගේන්නයි සූදානම. ඔයාලා දැකලා ඇති වාහන සේවා ස්ථාන. අපි කියන්නේ සර්විස් ස්ටේෂන් කියලා. අන්නේ සේවා ස්ථානවල වාහන සේවා කරන්න මේ විදිහට ඉහළට ඔසවලා තියෙනවා. මේ විදිහට ඉහළට වාහනයක් උස්සන්නේ කොහොමද? ඒක කරන්න විශාල බලයක් ඕන නේද? ඇත්තට මේක කරන්නේ කොහොමද? අන්න ඒක කියා දෙන්නයි අද සූදානම් වෙන්නේ. අපි බලමු මේක මේ සේවා ස්ථානවලදී කරන්නේ කොහොමද කියලා. මම ඒක ඊටම සරලව පැහැදිලි කරන්නයි සූදානම්. එහෙනම් අපි වීඩියෝට යමු. මෙන්න මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ ද්‍රව මගින් පීඩන සම්ප්‍රේෂණය කියන ක්‍රමය ඔස්සේ. ඒතර මේ සේවා ස්ථානයේ මේ වාහනේ විසවීම කරන්නේ පීඩන සම්ප්‍රේෂණය. ඒකට ඇතුලේ දියරයක් පාවිච්චි කරනවා. ඒතර ද්‍රව මගින් පීඩන සම්ප්‍රේෂණය. සම්ප්‍රේෂණය කියලා කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට ගෙනියනවා කියලා. ඒතකොට පීඩනය එක තැනකින් හදලා තව තැනකට ගෙනියලා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන තමයි මේ වාහනේ ඉහළට ඔසවන්නේ. ඒක අපි බලමුකෝ මෙන්න මෙහෙම. මේ බලන්න. මේ තියෙන්නේ පොලිතීන් මල්ලකට වතුර පුරවලා. මේ පොලිතීන් මල්ලට වතුර පුරවලා ඒකේ සිදුරු විදලා ඒ සිදුරු සහිත පොලිතීන් මල්ල පොඩ්ඩක් මිරිකනවා. ඒ පොඩ්ඩක් මිරිකනකොට පේනවා ඒකේ වතුර හැම පැත්තටම විදිනවා කියලා. හැම පැත්තටම විදිනවා කියන එකේ තේරුම තමයි මේ වතුර මත ඇති කරපු පීඩනය හැම පැත්තටම ක්‍රියා කරනවා කියන එක. ඒ හින්දානේ හැම පැත්තටම තල්ලු වෙන්නේ. ඒ හින්දා ද්‍රවයක පීඩනය සෑම අතටම ක්‍රියා කරනවා. අන්න ඒ ගුණය ප්‍රයෝජනට අරගෙන තමයි අර සේවා ස්ථානවලදී වාහනයක් එසවීමට යොදාගන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මම මේ පෙන්වන්නේ ඒ සේවා ස්ථානික වාහන එසවීමට යොදා ගන්න ඒ උපකරණේ ඊටාම සරල රූප සටහනක්. මේකේ බලන්න පොඩි බටේකුත් විශාල බටේකුත් තියෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ පොඩි බටේ. මේ තියෙන්නේ විශාල බටේ. මේ පොඩි බටයත් විශාල බටයත් එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. ඒකට එකලා දියරයක් පුරවලා තියෙනවා. ඒකට මෙන්න මෙතනින් පීඩනයක් යොදා ගන්න පුළුවන් විදිහට පිස්ටන් එකක් දාලා තියෙනවා. ඒකේ වර්ගඵලය පොඩි එකක්. මේ අනිත් පැත්තෙත් ලොකු පිස්ටන් එකක් දාලා තියෙනවා. ඒකේ වර්ගඵලය ටිකක් ලොකු එකක්. මෙන්න මෙහෙම එකක් තමයි ওই සේවා ස්ථානවලදී තියෙන්නේ. ඒතකොට සේවා ස්ථානවල මෙන්න මෙතනින් යොදන පීඩනය මෙන්න මෙතෙන්ට ගෙනියනවා. ඒක තමයි අපි පීඩන සම්ප්‍රේෂණය කරනවා කියන්නේ. එතකොට ද්‍රවයක් මගින් පීඩනය මෙන්න මෙතන ඉඳලා මේ දක්වා ගේනවා. මේකෙදි තව විශේෂ දෙයක් වෙනවා. මෙන්න මේ වර්ගඵලය වෙනස් වීමෙන් හින්දා මෙතනින් ඇති කරන පීඩනය මෙතනින් ඇති කරන පීඩනය වෙනස්. පොඩි වර්ගඵලයක් තියෙන තැනින් ඇති කරන පීඩනයෙන් මෙතන ලොකු පීඩනයක් ඇති කරගන්න පුළුවන්. අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා මම මෙන්න මේ රූප සටහන යොදා ගන්නවා. හරි. මේ තියෙන කලින් විදියටම ඒ කුඩා පිස්ටනය. මෙතනින් බලයක් යොදනවා. මේ තියෙන ලොකු පිස්ටනය. එතකොට මෙතන බලයක් යෙදෙනවා. අපි මේ කුඩා පිස්ටනයේ මත බලයක් යොදමු. එතකොට තරලයේ ඔස්සේ මෙන්න මේ විදියට පීඩනය අනිත් පැත්තට ගමන් කරනවා. එක පැත්තකින් බලය යොදපුවාම ඒක දියරය ඔස්සේ ගිහිල්ලා අනිත් පැත්තට යනවා. දියරය ඔස්සේ බලය අනිත් පැත්තට ගිහිල්ලා මේ ඉහළින් තියෙන පිස්ටනේ ඉහළට තල්ලු කරනවා. අර පැත්තේ පිස්ටනේ පහළට එනවා. මේ පැත්තේ පිස්ටනේ ඉහළට යනවා. පිස්ටනේ පහළට එනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් ඉහළට යනවා. ඒතකොට අර පැත්තෙන් කුඩා බලයක් යදනකොට මේ පැත්තෙන් ලොකු බලයක් නැත්නම් ලොකු පීඩනයක් ඉහළට යදෙනවා. හරි? ඒක කොහොමද වෙන්නේ? ඒ වෙන්නේ මේ වර්ගඵල වෙනස් වීම නිසා. හරි? අපිට ඒක ගණනය කරලා බලන්න පුළුවන්. මේ පිස්ටනේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10යි. ඒ මත යෙදෙනවා නිව්ටන් 20ක බලයක්. එතකොට 1 සෙන්ටිමීටරයක් මත නිව්ටන් 2ක බලයක් යෙදෙනවා. එහෙමනම් අනිත් පැත්තේ, ඒ කියන්නේ මේ පැත්තෙත් 1 සෙන්ටිමීටරයක් මත නිව්ටන් 2ක බලයක් යෙදෙනවා. හැබැයි මේ පිස්ටනේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 200ක්. එතකොට 1 සෙන්ටිමීටරයක් මත දෙකක් යෙදෙන ඉඳලා 200 ඒවා දෙකක්. ඒ කියන්නේ නිව්ටන් 400ක බලයක් යෙදෙනවා. මේ පැත්තෙන් නිව්ටන් 20ක බලයක් මේ පැත්තෙන් 400ක බලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා
මෙන්න මේ විදිහට පීඩනය සම්ප්‍රේෂණය කරන අතරේ 20ක නිව්ටන් බලයක් 400ක් නිව්ටන් බලයක් බවට වැඩි කරගන්න පුළුවන්. හරි. එතකොට ඒක ක්‍රියාත්මක වෙන විදියනේ අපි දැක්කේ. ඒක අපි පොඩි වීඩියෝකින් බලමු. මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. සේවා ස්ථානයක වාහනේ ඉහළට ඔසවන්නේ මෙන්න මේ විදියට. හරි. එතකොට මේ විදියට වාහනේ එසවීම කරන්න පුළුවන්. අපිට මේක දකින්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ පොඩි නලය මත බලයක් යොදපුවම මේ පිස්ටනේ ලොකු දුරක් යනවා. හැබැයි මේක යන්නේ පොඩි දුරක්. ඒකින්ද වාහනේ සර්විස් කරන්න නැත්නම් සේවා කරන්න හොදන්න වගේ දෙයකට වාහනේ මිනිස්සෙක්ගේ උසට වඩා වැඩි උසකට ඔසවන්න ගියොත් නේද? මේ පැත්තෙන් විශාල ප්‍රමාණයක් පල්ලෙහාට තල්ලු කරන්න ඕනේ. එතකොට ඒ වගේ තැනක් හදාගෙන තියාගන්න මේ සේවා ස්ථානයක හරි අමාරුයි. ඒකටත් උපක්‍රමයක් යොදාගෙන තියෙනවා. මේ පැත්තෙන් විශාල බලයක් පල්ලෙහාට විශාල දුරක් ගමන් කරනකොට නේද? කුඩා පිස්ටනේ පැත්තෙන් විශාල දුරක් ගමන් කරනකොට විශාල පිස්ටනේ පැත්තෙන් යන්නේ පොඩි දුරක්. ඒ නිසා වාහනේ ලොකු දුරක් උස්සන්න නම් අනිත් පැත්තෙන් විශාල දුරක් පාත් කරන්න වෙනවා. ඒක මග හරවා ගන්න ඇත්තටම සේවා ස්ථානයක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ උපක්‍රමයක්. අපි දැන් ඒක බලමු. මේ තියෙන්නේ ඒ වගේ එකක්. හොඳට බලන්න. මේකේ මේ තියෙන්නේ වාහනේ නතර කරන තැන. මේක තමයි ඉහළට එසවෙන පිස්ටනේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ බලය යොදන තැන. මේකේ වෙනම දියර පුරවපු ටැංකියක් මෙතන තියෙනවා. හරිද? දැන් විශාල දුරක් මේක පාත් කරන එක කරදරයක්. මොකද මේක හුඟක් දුර උස්සන්න මේක විශාල දුරක් පාත් කරන එක අමාරුයි. ඒ නිසා යොදාගෙන තියෙන්නේ මෙන්න මේකේ තියෙන දියරය මේකට අරගෙන ඒක මේකට තල්ලු කරන එක. තේරුණාද? ඊට පස්සේ වාහනේ ඒකේ සවුනා අවශ්‍ය වැඩේ කරුණාට පස්සේ වාහනේ අයින් කරගන්න ඕන. එතකොට මේ දියරය මේකේ තියෙන දියරය ආපහු මේ කාමරේට යවනවා. ඒකට මේ පහලින් තියෙන නලය පාවිච්චි කරනවා. මෙන්න මෙතන තියෙන මේ කපාටය අරින්න පුළුවන්. තේරුණාද? අරින්න පුළුවන් අරින්න විදියට හදාගෙන තියෙන්නේ. හරි? දැන් මේක ක්‍රියාත්මක වෙනකොට බලන්න මේක ඉහළට යනකොට මෙන්න මේ තියෙන දොර ඇරිලා දියරේ මෙහෙට එනවා. ඒකම මේකේ පිරෙනවා. ඊට පස්සේ මේක පාත් වෙනකොට මේ දොර ඇරිලා ඒ දියරේ මෙහෙකට ගිහිල්ලා ඉහළට තල්ලු වෙනවා. හරි? ආපහු මම කියනවා. මොකද්ද වෙන්නේ? මේ පිස්ටන් එක ඉහළට යනකොට මේ දොර ඇරිලා මේකේ තියෙන දියරය මේකට පිරෙනවා. ඊට පස්සේ මේක පාත් වෙනකොට මේ දොර ඇරිලා ඒ දියරේ මේකට ගිහිල්ලා මේකේ පිරෙනවා. ඒ නිසා මේක හුඟක් ලොකු දුරක් උස් පහත් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේක වාහනේ පාත් කරන්න ඕන වෙනකොට මෙන්න මෙතන දොර අරිනකොට දියරේ ගිහිල්ලා සුපුරුදු ටැංකියේ ආපහු ගබඩා වෙනවා. මේක තමයි සේවා ස්ථානික සිද්ධ වෙන්නේ. හරි? දැන් අපි ඒක සිද්ධ වෙන හැටි පොඩ්ඩක් බලමු. හොඳට බලාගන්න මේ සිද්ධ වෙන හැටි. කපාට ඇරෙන වැහෙන එහෙම නැත්නම් දොරවල් ඇරෙන වැහෙන හැටි බලන්න හොඳට. ඒ බලය එදිලා වාහනේ ඉහළට එසවෙනවා. දැන් වාහනේ ඉවත් කරගන්න ඕන. එතකොට යට කපාටේ අරිනවා වාහනේ පාත් වෙනවා. ඒක ඉවතට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණානේ? අපි මේක ආපහු සැරයක් බලමු. හොඳින් බලන්න. මේ දොරවල් එහෙම නැත්නම් කපාට ඇරෙන්න වැහෙන හැටි.
හරි අපූර්වයි නේද? මේක තමයි ද්‍රෝමගින් පීඩන සම්ප්‍රේෂණය කියන්නේ. ද්‍රෝමගින් පීඩනය සම්ප්‍රේෂණය කරලා මේ විදිහට අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙමනම් ද්‍රෝමගින් පීඩන සම්ප්‍රේෂණයෙන් වාහන සේවා ස්ථානයක එසවීමක් කරන්නේ කොහොමද කියන එක ඔබට අවබෝධ වෙන්න ඇති. එහෙම අවබෝධ වුණා නම් ඒක මගේ සතුටට කාරණයක්. අපි ආයෙත් මේ වගේ වීඩියෝකින් නැවතත් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. ආයිබෝවන්.